Okay, student, welcome back to English with Don. I'm Masanka Prasad Linake. Today, in this video, I'm going to teach you about how to fill these blanks in the third question in 2022 O-level past paper. So, first of all, you have to do is, as I already told, you have to understand what are those words given within box, in this box. මුලින්ම අපි කරන්න ඕනේ මේ box එකේ තියෙන වචන මොනවාද කියලා තේරුම් ගන්න ඕනේ. වචන මොනවාද කියන්නේ සිංහල තේරුමද නැහැ. සිංහල තේරුම නෙමෙයි මේවා මොන වගේ වචනයක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඔයාලා දන්නවනේ වාක්‍යයක් හැදෙන්නේ වචන වලින්. ඉතින් මේ වචන එකතු වෙලා තමයි මේ වාක්‍ය හැදෙනකොට මේ වචන වාක්‍යයේ කොතෙන්ට දෙන්නේ කියලා දැනගත්තාම හිස්තැන් වලට මේ වචනේ දාගන්න හරිම ලේසියි. පාඩම් කරනකොට වඩා වාක්‍යයක තියෙන කොටස් දැනගත්තාම ඒ කොටස් වලට එන කොයි වගේ වචන දෙන්නේ කියලා දැනගත්තාම ඕනිම අමාරු හිස්තැන පුරවන්න පුළුවන්. මේක තමයි මගේ ක්‍රමය. ඉස්සෙල්ලාම ගමු අපි පළවෙනි වචනය. ඕකේ. මම ඔයාලට කිව්වා able. able කියන්නේ හැකියාවක්, ගතියක්, ලක්ෂණයක් පිළිබඳව පවසන පදයක්. ඉතින් මේක එකතු වුණාම මේ වචනෙත් හැකියාවක්, ගතියක්කට අනුව මේක හැරවෙනවා. memorable කියන එක. able කියන්නේ හැකියලු, මොන හරි කරන්න හැකියලු. able යම් කිසි දෙයක් කරන්න. මේක ඇතුලේ තමයි මේ මොකක්ද කියන එක තේරුම තියෙන්නේ. memorable. දැන් දන්නේ නැති කට්ටියට මේක මම දැන් සිංහල වචනේ කියලා දෙන්න යන්නේ. සිංහල වචනේ කිව්වොත් එහෙම සිංහල වචනේ පාඩම් කරගන්නවා. දැන් සිංහල වචනේ අනුව තමයි ඔයාලා ඊළඟට ස්ටෑන්ඩ් දාන්නේ. ඉතින් එහෙම බෑ. පාස් පේපර් එකක් එනකොට අනිවාර්යෙන් දන්නේ නැති වචන ඒකට ඇඩ් කරනවම තමයි ළමයි. මේ වචනවල මේ වචනේ මොකක්ද කියලා තේරුම් ගත්තාම මේක වාක්‍යයේ කොතෙන්ට දෙන්නේ කියලා තේරුම් ගත්තාම මේක අපි කියන්නේ කනාවට ගහනවත් නෙමෙයි. සිංහල තේරුම දැනගන්න නැතුව වාක්‍යයක් හදන්න පුළුවන් ඉංග්‍රීසි වල. මේක භාෂාවක් නේ. ඒ නිසා මේ වැඩේ කරන්න පුළුවන්. memorable මොකක් හරි හැකියාවක්. මේක අනිවාර්යෙන් මොකද්ද? memorable කියන්නේ නාම විශේෂණයක්. memorable මොකක් හරිලු. කළ හැකි. කියන්නේ හැකියාවක් ඇති මොනවා හරි හැකියාවක් ඇති කියලා කියන වර්ගය එකක් තමයි මේක. දැන් කට්ටිය දන්නවා මේකේ තේරුම. අවශ්‍යම නම් ඩික්ෂනරි එක ගහලා බලන්න ඒ වගේ වචනයක් තමයි මේක. මම සිංහල තේරුම කියන්න යන්නේ නැහැ. මොකද දැන් හේතුව කිව්වා සිංහල තේරුම කිව්වොත් හිස්තැන පුරවන්නේ සිංහල තේරුමට අනුව. මේක නාම විශේෂණයක් තමයි අනිවාර්යෙන්. ඒ නිසා මේක ඉස්සරහින් and දාලා නාම පදයක් කරන්න බෑ. ඕකේ? හරි. අපි යමු දෙකට. BC. BC කියන එක ගොඩක් කට්ටිය දන්නවා. නමුත් දන්නේ නැති කෙනෙක්ට මෙහෙම හිතා ගන්න පුළුවන්. මේක ඒක වචන නාම විශේෂණයක්. ඒ වගේම මේකේ S එකක් නැති නිසා බහුවචන ක්‍රියා පදයක් කියලා ගන්නත් පුළුවන්, හිතා ගන්න පුළුවන්. C meals. okay meals කියන්නේ S එකක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේක බහුවචන නාම පදයක්. okay මේක meals කියන එක සිංහල තේරුම දන්නේ නැත්නම් ඔයා හිතා ගන්න ඕනේ මේක ඊළඟ එක තමයි ඒක වචන ක්‍රියාපදයක්. අදම මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ කොහොමද මේක හැදෙන්නේ මේ මොනවද මේ කරන්න කියලා තේරෙන්නේ නැතිව ඇති. ඒ නිසා මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක බලන්න 2020 පේපරේ දී මම කියලා දීලා තියෙනවා මේක ඒක වචන ක්‍රියාපදයක් ලෙස ගන්න කොහොමද කියලා. මම පොඩ්ඩක් කියන්නකෝ ඇයි S එකක් ගන්නෙ? S එක පිටිපස්සට දාන්නේ ඒක වචන ක්‍රියාපදයක් කරගන්න. ඕකේ. ඒ නිසා මේක දන්නේ නැති කෙනෙක්ට මේක ඒක වචන ක්‍රියාපදයක් කියලා හිතා ගන්න පුළුවන්. D woman. woman කියන්නේ කවුද කියලා ඔයාලා දන්නවා. නමුත් මේක හිතා ගන්න පුළුවන් ඒක වචන නාම විශේෂණයක්. අලුතෙන්ම බලන කෙනෙක් කලින් වීඩියෝ බලපු නැති කෙනෙක් හිතන්න පුළුවන් මේක woman කියන්නේ නාම පදයක් නේ. එයි මේ නාම විශේෂණයක් විදිහට මෙයා ගන්න මෙතන කියලා හිතෙන්න පුළුවන්.
මම ඒකට හේතුව පළවෙනි වීඩියෝ එකේ කියලා දීලා තිනවා woman කියන්නේ නාම පදයක් නෙමෙයි නාම විශේෂණයක්. නාම විශේෂණ කරගන්න නම් a and the යොදලා මේක නාම පදයක් බවට පත් කරගන්න ඕනේ. ඊළඟට මේක බහුවචන ක්‍රියාපදයක් ලෙසත් ගන්න පුළුවන්. head head කියන එක කවුරුත් දන්නවා. නමුත් මේක දන්නේ නැත්නම් ඒක වචන නාම විශේෂණයක් බහුවචන ක්‍රියා පදයක් කියලා ගන්න පුළුවන්. F දෙයා කියන එක අනිවාර්යෙන් වා දැනගෙන ඉන්න ඕනි. ඕනිම කෙනෙක් දන්නවා දෙයා කියන්නේ නිපාතයක් එහෙ අරහි කියන එක. නිපාත පිළිබඳව නම් වා දැනගෙනම ඉන්න ඕනි. ඒ නිසා මේක ඒකවචන නාම විශේෂණයක් බහුවචන ක්‍රියාපදයක් කියලා ගන්න බෑ. මේක දන්නේ නැත්නම් දැන්ම පාඩම් කරගන්න නිපාත සහ ඩිමොන්ස්ට්‍රේටිව් ප්‍රොනවුන් කියන දෙයා කියන්නේ අරහි කියන එක. අර කියන පදේ. දැන් නැත්නම් දැන්ම පාඩම් කරගන්න. බුල්ලොක්. ඕකේ. මේක දන්නේ නැති කෙනෙක්ට හිතා ගන්න පුළුවන්. ඒක වචන නාම විශේෂණයක් සහ බහුවචන ක්‍රියා පදයක් කියලා හිතා ගන්න පුළුවන්. H season අරගෙන තියෙන්නේ. නමුත් මේ වගේ එකක් ආවොත් හිතන්න පුළුවන් ඒක වචන නාම විශේෂණයක් බහුවචන ක්‍රියාපදයක්. I to කියන්නේ නිපාතයක් කියන එක. J carrying ing තියෙන නිසා කරමින් ඉන්න ක්‍රියාපදයක්. ඕකේ ඒක දන්නවනේ. අනිත් අතට මොකද්ද මේක? අනිත් අතට ජෙරන්ඩියා මේක නාම විශේෂණයක් විදිහට ගන්න පුළුවන්. නාම පදයක් කරගන්න නාම විශේෂණයක් විදිහට ගන්න පුළුවන්. ඒක වචන නාම විශේෂණ. හරිනේ. H JK road කියන එක හැමෝම වගේ දන්නවා. නමුත් ඒකත් දන්නේ නැති කෙනෙක්ට ඒක වචන නාම විශේෂණ කියලා ගන්න පුළුවන්. බහුවචන ක්‍රියාපදයක් ලෙස ගන්න පුළුවන්. ඕකේ අපි යමු මේකේ ඉස්තෙන් පුරවන්න. මොකද්ද පළවෙනියටම කරන්න ඕනි දේ? පළවෙනියටම කරන්න ඕනි දේ තමයි මේ වචන වලින් තමයි වාක්‍ය හැදෙන්නේ. වාක්‍ය වලින් තමයි ඡේදයක් හැදෙන්නේ. මේ ඡේදයක්. ඉතින් එහෙනම් ඡේදයේ ඉස්සෙල්ලාම වෙන් කරගන්න ඕනේ මොනවාද? වාක්‍ය වෙන් කරගන්න ඕනේ. වාක්‍ය වෙන් කරගත්තාම වාක්‍ය පැහැදිලිව පේනවා. ඒ වාක්‍ය ඇතුළේනේ හිස්තැන් තියෙන්නේ. ඒ නිසා මේ වාක්‍ය ඇතුලේ වාක්‍යයේ කොතනද හිස්තැන යෙදෙන්නේ? ඒ හිස්තැනට එන වචනේ මොන වගේ වචනයක්ද කියලාත් පැහැදිලිව මොළයට ફોකස් කරන්න පුළුවන් මේ වාක්‍ය බෙදාගත්තාම. එක්සෑම් එකේදී පැන්සලක් අරන් ගිහිලා මේ වාක්‍ය බෙදා ගන්න. පස්සේ මකණකින් මකලා දාන්න. I recently visited a village and this is the picture that I drew for an art competition recollecting a scene of my visit. Okay, මෙතන තියෙනවා. This is a paddy field during the harvesting. ඔන්න ඒක එතනින් ඉවරයි. Two men and a woman are working. එතනින් ඉවරයි. The men are with winnowing paddy. The is helping them by collecting paddy into gunny bags. Another man is bringing their in a reed box kept on her. Another woman is bringing their in a reed box kept on her. A little girl is walking ahead of her. She is also a basket which seems to be heavy for her. A man in a cart is passing the paddy field along the nearby. It is really a sea. Okay. දැන් මේ වාක්‍ය වෙන් කර ගන්න එකේ පළවෙනි ඇඩ්වාන්ටේජ් එක මම ඔයාලට කිව්වා මොකක්ද? අකුරු වලින් තමයි වචන හැදෙන්නේ, වචන වලින් තමයි වාක්‍ය හැදෙන්නේ, වාක්‍ය එකතු වෙලා තමයි ඡේද හැදෙන්නේ. මේ ඡේදයක්
එහෙනම් අනිත් පැත්තට අපි කඩමු. ඡේදය ඉස්සෙල්ලාම කඩන්න පුළුවන් මොනවටද? වාක්‍ය වලට. වාක්‍ය වලට කඩාගත්තාම එක එක වාක්‍ය තනි තනිව ફોකස් කරන්න පුළුවන් අපිට. එතකොට එක එක වාක්‍යවල හිස් තැන වාක්‍යයේ කොතනද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් අපිට. එතකොට වචන වලින් වාක්‍ය හදන නිසා මොන වගේ වචනයක්ද මේ වාක්‍යයේ හිස් තැන තියෙන තැනට එන්නේ කියලා දැනගන්න පුළුවන් අපිට. පළවෙනි ඒක තමයි පළවෙනි ඇඩ්වාන්ටේජ් එක වාසිය. ඊළඟ ඇඩ්වාන්ටේජ් එක තමයි එහෙම කරනකොට අපි මේක සම්පූර්ණයෙන් කියවනවා. ඒ කියන්නේ මේක දිගටම කියවගෙන යන්න පුළුවන්. සමහරුන්ට මේක කියවගෙන යනකොටත් මෙතෙන්ට එන්නේ මේ වගේ ඒවා කියලා තේරෙනවා. ඒ වගේම සම්පූර්ණ ඡේදයම කියවෙනවා මේ කොතනින්ද ඉවර වෙන්නේ කොතනින්ද පටන් ගෙන තියෙන්නේ කියන ඒවත් තේරෙනවා මේ වාක්‍ය වෙන් කර ගැනීමේදී. ඕකේ. හරි. දැන් අපි පළවෙනි ස්ථාන තියෙන තැනට යමු. බලමු මෙතන H එක ඇවිල්ලා තියෙනවා. This is a paddy field. ඔන්න එකෙන් ෆීල්ඩ් එකක් කරා. ෆීල්ඩ් කියන්නේ නාම විශේෂණයක්. ඒක තමයි මේ එකෙන් නාම පදයක් බවට පත් කරලා තියෙන්නේ. පැඩි ෆීල්ඩ්. ෆීල්ඩ් එක මොකද්ද? පැඩි ෆීල්ඩ් එකක්ලු. සිංහල තේරුම දන්නේ නැත්නම් මොකුත් හිතන්න එපා. පැඩි ෆීල්ඩ් එකක් කියලා කියන්නේ එකක්ලු. ඩියුරින් මෙන්න මේ වගේ ඩියුරින් වගේ නිපාත ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනි වැඩිම ලකුණු ගන්නවා නම්. නමුත් දන්නේ නැති වුණාට කමක් නැහැ. අපි යමු ඉස්සරහට. ද එක ඇවිල්ලා තිනවා. ද එකට පස්සේ මොකද්ද? harvesting. ද එකට පස්සේ harvesting එකක් එනවා නම් මේක ක්‍රියාපදයක්ද? ing තියෙනවා කියලා මේක ක්‍රියාපදයක් වෙනවද? නැහැ. මේක ing ආවට මේක නාම විශේෂණයක්. harvesting කිරීමේ ද කිරීමේ මොකක්ද? මෙන්න මේක තමයි ද එකකින් නාම පදයක් බවට පත් කරලා තියෙන්නේ. මේක එතකොට නාම විශේෂණයක් වෙනවා. බලන්න harvesting කියන්නේ ඔයාලා දන්නවා තමයි. දන්න ළමයි ing ආවට මේක ing ක්‍රියාපදයක් නෙමෙයි. නාම විශේෂණයක්. ඒ වගේම තමයි ing එන ක්‍රියාපදත් මේ වගේම නාම විශේෂණ බවට පත් වෙන්න පුළුවන්. ඒවට කියන්නේ gerunds කියලා. ඉතින් උත්තරේ තමයි harvesting. මේක නාම පදයක් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ නිසා මේකත් මේ ද එකකින් නාම පදයක් බවට පත් වෙන නිසා මේකත් නාම විශේෂණයක් වෙන්න ඕනේ. එතකොට උත්තරය ඇවිල්ලා තියෙන්නේ H season කියන එක. harvesting season. Okay? හරි. 2. Two men and a woman are working වලට පස්සේ අනිවාර්යෙන් මෙතන කර්මයක් එන්න පුළුවන්. ඕකේ? කර්මය තමයි ඉන්නේ. කර්මය එකතු වෙන්නේ කොහොමද? කර්මය එකතු වෙන්නේ නිපාතයක්වත් මොකක්වත් නැතිව. ඕකේ? දැන් මෙතන බලන්න working. මෙතන කර්මයක් එන්නත් පුළුවන්. ඊළඟට එන්න පුළුවන් අනිවාර්යෙන් මේ ක්‍රියාව හැඳින්වීම. මේක ක්‍රියාවනේ. Two men and a woman කියන්නේ මේකේ subject එක කියන්නේ කරන කට්ටිය, කරන කෙනා. කරන කට්ටිය කියන්නේ මෙතන බහුවචන නිසා. ඒ නිසා කාලය දැක්වීමට ආයෙනවා. ආයෙන්නේ ing ස්වරූපයෙන් ක්‍රියාපදයේ තියෙන නිසා. කාලය දැක්වීමකට පස්සේ ක්‍රියාපදයක් තියෙනවනේ ඒක අනිවාර්යෙන් කාලය දැක්වීම be verb එකක් නම් අනිවාර්යෙන් ing ස්වරූපයෙන් ක්‍රියාපදයේ තියන්න ඕනේ. හරිනේ. ඉතින් මෙතන එන්න පුළුවන් කර්මය හරි නැත්තම් මේ ක්‍රියාපදය හැඳින්වීම. ක්‍රියාපද හඳුන්වන්න ඉස්සරහටත් එන්න පුළුවන් පද පිටිපස්සටත් එන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට කර්මය එන්නත් පුළුවන්. කර්මයක් කිසිම නිපාතයක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි කර්මය නැතුව අනිත් ඒවා ඊළඟට එන පද සම්බන්ධ වෙන්නේ අනිවාර්යෙන් නිපාතයක් සමග. ඕකේ. ඉතින් බලන්න මෙතන the men and a woman are working කියන එක කර්මය එන්නත් පුළුවන්. මේ working කියන එක හඳුන්වන්නත් පුළුවන්. බලන්න working කරන දේ හඳුන්වනපු එකක් වචනයක් මෙතන තියෙනවද කියලා. memorable බෑ. හැකියාවක් එන්නේ නැහැ. busy කියන්න බෑ. ඒක ඉස්සරහට එන නාම විශේෂණයක්. meals කියන්නේ නාම පදයක්. woman කියන්නේ පුද්ගලයෙක් හඳුන්වන නාම විශේෂණයක්. head කියන්නේ ඔළුව. head කියන එක ගන්න බෑ නාම විශේෂණයක් නේ. නාම පදයක් බවට පත් වෙන නාම විශේෂණය. දෙයා කියන එක අරහේ කියන එක අනිවාර්යයි. එහෙනම් අනිවාර්යෙන් මේකට පස්සේ මොකක්ද දෙන්නේ උත්තරේ? working there. working there කියන්නේ F අකුර F. ඕකේ. ඔයාලා මෙතන අනිවාර්යෙන් දැනගන්න ඕනේ උත්තරේද ලියන්නේ අකුරද ලියන්නේ කියලා අනිවාර්යෙන් හිතේ තියාගන්න ඕනේ. ඒකට උදාහරණයක් විදිහට තමයි මේකක් දීලා තින්නේ. ඒ කියලා තියෙද්දිත් මෙතන උත්තරේ ලිව්වොත් වැරදි ළමයි. කොච්චර දැනගත්තා වුණත් වචනේ ලියලා තිබ්බොත් සම්පූර්ණ වැරදි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. Two men are ඔන්න මිනිස්සු දෙන්නෙක්. Two men. තියෙනවා two men. මෙතන two men තියෙන. Two men are with winnowing paddy. මට හිතන්න බලන්න මේක ක්‍රියාවක් සහිත වාක්‍යයක්ද ක්‍රියාවක් රහිත වාක්‍යයක්ද? Two men are with winnowing paddy. හොඳින් මතක තියාගන්න මේ ආයකට ගැලපෙන ing එක නෙමෙයි මේ. හොඳට මතක තියාගන්න. ආයකට පස්සේ
ආ කියන්නේ කාලය දැක්වීම. කරන කෙනා තමයි මේ. කාලය දැක්වීමට පස්සේ එන ක්‍රියාපදේ අනිවාර්යෙන් be verb එක නම් මේ අනිවාර්යෙන් ing ස්වරූපෙන් තියෙන්න ඕනි. මේක active form එකක් නම්. active form කියන්නේ active වාක්‍යයක් කියන්නේ කරන කෙනා ඉස්සරහින් ඉන්නවා. මෙතන කරන කෙනා ඉන්නවනේ ඉස්සරහින්. ඔව් two men දෙන්නෙක්. කරන දෙන්නෙක්ම ඉන්නවා. එහෙනම් කාලය දැක්වීමක් තියෙනවා. මේක අනිවාර්යෙන් ක්‍රියාවක් සහිත නම් active වාක්‍යයක් නම් ing ස්වරූපයෙන් ක්‍රියාපදේ තියෙනවා. නමුත් මේක බලන්න with winnowing කියලා තියෙනවනේ. ඉතින් මේ ආයකට ගැලපෙන ing එකද මේ? නෑ. with කියන්නේ සමග winnowing පැඩි. මේ පැඩි හඳුන්වන එකක් තමයි මේ winnowing කියන්නේ. ing කියන්නේ කිරීමේ. කිරීමේ. හොඳට මතක තියාගන්න. මෙතන with එකත් එක්ක ඒ කියන්නේ නිපාතයක්. නිපාතයක් එක්ක සම්බන්ධ වෙනවා නම් මේ වාක්‍යයේ ප්‍රධාන කොටස් ටිකක් නෙමෙයි. ඒකට සම්බන්ධ වෙන එකක්. winnowing පැඩි. පැඩි කියන එක winnowing කිරීමත් සමගලු. පැඩි winnowing සමග. කිරීමේ සමග මොන පැඩි කිරීමේ මොකක් හරි කිරීමේ සමගලු. මම මේක සිංහල තේරුම කියන්නේ නැහැ. කියන්නේ කියත් එහෙම මේවයි සිංහල තේරුම දන්නේ නැති කෙනාට මේ හිතන පුරව ගන්න බැරි වෙනවා. එහෙනම් මේ ing කියන එක මොකද්ද? නාම විශේෂණයක් විදිහට එන්නේ gerund එකක්. ඒකට කියන්නේ gerund කියලා. gerund එන්නේ කියන එකක් හඳුන්වන්න. එහෙනම් පැඩි කියන එක හඳුන්වන්න. with winnowing පැඩි. කිරීමේ සමග කිරීම සමග පැඩි කිරීම සමගලු. පැඩි කියන දේ winnowing කිරීමක්. පැඩි කියන දේ කිරීමක් සමගලු. two men are වෙතිලු. ආ කියන්නේ වෙයි වෙති ඒ වගේ තේරුමක් එන්නේ. එහෙනම් මේක ක්‍රියාපදයක් සහිත වාක්‍යයක්ද නැහැ. මෙතෙන්ට එන්න ඕනි. ක්‍රියාවක් එන්නත් පුළුවන්. ගැළපෙන ක්‍රියාවක් එනවනම් ing එන්න ඕනි. ing එන්න බෑ. දැන් බලන්න ing තියෙන පදයක් එන්නේ carrying. carrying කියලා දාගන්නත් පුළුවන් ඔයාලට. නමුත් එතන විශ්වාස කරන්න යන්න එපා. J අකුර දාමු. J අකුර දාන්නට මේක වැරදි මෙතන. පැඩි කියන දේ කරමින් කිරීම සමග පැඩි මොනා හරි කිරීම සමග මිනිස්සු දෙන්න කරමින් කියන්න පුළුවන්ද? දැන් මෙතන බලන්න මිනිස්සු දෙන්න two men මිනිස්සු දෙන්නෙක් කරමින් නවලු පැඩි කියන දේ කිරීම සමග මොකක් හරි කිරීම සමග කරමින් ඉන්නවලු. ගැලපෙනවද නැහැ? යම් කිසි දෙයක් කිරීම සමග මිනිස්සු දෙන්න මොන හරි කියලා තමයි අපි කියන්න ඕනේ. එතකොට මෙන්න මේක තේරුම් ගන්න ඕනේ මෙතනදී අනිවාර්යයෙන්. ඉතින් එතනදී බලන්න මෙයාලා මොනවා වෙලාද තියෙන්නේ? මොන හරි වෙලාලු. two men are මොන හරි වෙලාලු සමග පැඩි කියන දේ කිරීම සමග මිනිස්සු දෙන්න මොන හරි වෙලාලු. එහෙනම් ඒකට ගැලපෙන මොකක්ද දෙන්නේ? memorable වෙනවද? නෑ. හැකියාවට BC කියන්න පුළුවන්. BC උත්තරේ. ද උන්නවිල ද තියෙනවා. ද කියන්නේ අනිවාර්යෙන් නාම විශේෂණයක් නාම පදයක් බවට පත් කරගන්න එක. ඉතින් මෙතෙන්ට බහුවචන නාම විශේෂණයක් වෙන්නත් පුළුවන්. ඒක වචන නාම විශේෂණයක් වෙන්නත් පුළුවන්. ඕකේ. S එක දාපු එකක් ඉන්නත් පුළුවන්. ඒක වචන නාම විශේෂණයක් වෙන්න පුළුවන්. is helping them. ඔන්න is ඇවිල්ලා තියෙනවා. is කියන්නේ මොකද? කාලය දැක්වීම. කාලය දක්වනවා කියන්නේ වාක්‍යයක දෙවෙනියට එන්නේ. ඉතින් දෙවෙනියට ඇවිල්ලා helping ing ස්වරූපෙනුත් එනවා. ඕකේ. දෙවෙනි එක තමයි කාලය දැක්වීම. තුන්වෙනි එක ක්‍රියාව. දෙම් කියන්නේ උන්ට කියලා තියෙනවා. එහෙනම් පළවෙනියට එන්නේ මොකද්ද මෙතන? අනිවාර්යෙන් කරන කෙනෙක් වෙන්න ඕනි. කරන කෙනා නාම විශේෂණයක් විදියට තියෙන්නේ. ඒක හඳුන්වලා තියෙනවා. the කවුද බලන්න is helping them by මොන හරි කරමින් ing කිරීම මගින්. බලන්න මගින් කිරීම ing ඔන්න by කියන්නේ නිපාතය. නිපාතයට පස්සේ එන ing ස්වරූපයේ ක්‍රියාපද gerund එකක් විදියට ගන්න. ඉතින් gerund එකක් නම් කිරීම නැත්තම් කිරීම. මේක හරි n හරි ද හරි දැම්මම කිරීමක් හරි කිරීම හරි වෙනවා. ඉතින් මෙතන collecting කියන්නේ කිරීම පැඩි කිරීම සමගින් ඔවුන්ට පැඩි මොකද්ද? ඔවුන්ට උදව් වෙනවා. කාටද? two menලට උදව් වෙනවලු. කවුද? woman කෙනෙක්. එහෙනම් woman කියලා තියෙනවද? ඔව්නේ. D එක. Another woman is bringing ඔන්න කරන කෙනා කාලය දැක්වීම ක්‍රියාව ing ස්වරූපයෙන් එනවා අනිවාර්යෙන් is එක නිසා මේක ඇක්ටිව් වාක්‍යයක්. නිසා කරන කෙනා ඉස්සරහින් ඉන්න ඕනේ. කරන කෙනා තමයි another woman කියන්නේ. another කියන්නේ අනිකුත් වෙනත් කියන එක. මේ නිපාත ඔයාලා පාඩම් කරලා තියෙන්න ඕනේ. another woman is bringing their own ගේ මේ කාන්තාව ගැන කිව්වේ අනික් කාන්තාව මොකක් හරි කරමින් ඉන්නවලු. ඉතින් මොන හරි කරමින් කියන වලට පේනවා මොන ඇඹුල අරන් එනවා කියන නේද මේ කාන්තාව. bringing their මොනවාද? කෑම මොන හරි කෑම જાතියක් තමයි අරන්නේ. එතකොට මෙතන බලන්න මොනවාද meals නේ. meals කියන්නේ කෑම.
නැත්නම් දන්නේ නැති කෙනෙක් කොහොමද මේක හිතාගන්නේ? ඔවුන්ගේ මොන හරිලු අරන් ඉන්නේ. එතකොට මෙතන ක්‍රියාපදයක් වෙන්න බෑ. දෙයා කියන කිනුත් නාම විශේෂණයක් නාම පදයක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් බලමු අපි මෙතන ගැලපෙන්නේ මොකක්ද කියලා. they own woman is bringing their ownගේ මොකක් හරි අරන් එනවා කියලා තමයි මෙතන කියන්නේ. දැක්කම කියන්න පුළුවන් meals. උත්තරේ meals. C. Okay. In a read box kept on her. In a read box kept on her. ඇයගේලු. on her මතලු ඇයගේ මතලු. ඒක අරන් ඉන්නේ ඇයගේ මතලු කොහෙද? ඔළුව මත නේද? එන උත්තරේ මොකද? head e. ඊළඟට පටන් ගන්නේ a little girl. එකකින් මේ girl කියන කෙනා නාම පදයක් බවට පත් කරලා තිනවා. little කියන්නේ නාම විශේෂණය. a little girl කියන්නේ පොඩි ගැහැණු දරුවෙක්. is walking. is කියන්නේ කාලය දැක්වීම. කාලය දක්වලා තියෙනවා is එකකින්. එහෙනම් be verb එකක්. කරන කෙනා ඉස්සරහා ඉන්නවා නම් active voice එකක්. ඒ නිසා ing ස්වරූපයෙන් ක්‍රියාපදේ තියෙනවා. girl is walking ahead of her. හරිනේ. she is also. she කියන්නේ කවුද දැන් මෙතන? මේ little girl. she is also a basket. also කියන්නේ ඇයත්. she is also a basket. මොනවාද? she is. ඔන්න කරන කෙනා ඉන්නවා. is තියෙනවා. එන අනිවාර්යයෙන් මෙතන මොකක්ද දෙන්නේ? also කියන්නේ ක්‍රියාව හැඳින්වීමක්. ඒ නිසා ක්‍රියාවට කලින් තමයි also එන්නේ. ඕකේ. අංක 1 කරන කෙනා, අංක 2 කාලය දැක්වීම, අංක 3 තමයි ක්‍රියාපදය also එකකින් ක්‍රියාපදය හඳුන්වලා තිනවා. එහෙනම් මොකද මෙතන තියෙන ing ස්වරූපයේ ක්‍රියාපදයක්. බලන්න ing ස්වරූපයේ ක්‍රියාපදයක් කැරින් කියලා තියෙන්නේ. එහෙනම් මෙතනට අනිවාර්යයෙන් උත්තරේ J. දැන් මෙතන බලන්න a basket which seems. මොකද මේ which එකෙන් මෙතන තේරුම් ගන්න පුළුවන්. seems කියන්නේ පෙනෙනවා කියන එක. ඉතින් which එක ඉස්සරහට ආවම මොකද්ද වෙන්නේ? seems කියන්නේ පෙනෙනවා. පෙනෙන කරගන්න තමයි අපි which එක දාන්නේ. බලමු මේක අපි පොඩ්ඩක් ඉගෙන ගන්න. which එක ගොඩක් කට්ටියට තේරෙන්නේ නැති තැනක්. මේකට කියන්නේ තමයි relative clauses කියලා. හොඳේ. WH form තමයි මේ වාක්‍ය හදන්න ගන්නෙ. ඕකේ. දැන් බලන්න මෙතන මිනිසා වැඩ කරනවා. ඕකේ. දැන් බලන්න මෙතන මිනිසා man කියන්නේ මනුස්ස කියන එක. ඒ නිසා මේක නාම පදයක් කරගන්න ඕනේ. එහෙනම් අපි මොකක්ද දාන්නේ? මිනිසා කරගන්න ද දාන්න ඕනේ. මේක සිම්පල් වෙනවා. එතකොට the man මිනිසෙක් කරනවා නම් a man. හොඳේ. the man වැඩ කරනවා. ඊළඟට මොකද්ද වාක්‍යයක දෙවෙනියට එන්නේ? කාලය දැක්වීම. ඉතින් කාලය දක්වන්න අපි ගන්න තුනක් තියෙනවා. මොකක්ද? මූලික තුනක් තියෙනවා. do usage එකයි, දෙවෙනියට be verbs, ඒ වගේම තුන්වෙනි එක තමයි තියනවා කියන අදහස. ඉතින් have usage වල ගන්නේ තියනවා කියන අදහස. මේ වාක්‍යයේ තියනවා කියන අදහසක් නැහැ. ඒ නිසා have ගන්න බෑ. මෙතන ඉන්නවා වෙනවා වගේ අදහසකුත් නැහැ. ඒක be verb වල ගන්න ඒවා. තියනවා කියන අදහස ගන්නේ have usage. හරිනේ. ඒකට ගන්න have usage එක කියන්නේ have, has. අතීත කාලය, මේ වර්තමාන කාලය, මේක අතීත කාලය. අතීත කාලේ had. ඕකේ. තියනවා, තිබුණා, will have, තියේවි. දැන් මේ අදහස මේ වාක්‍යයේ තියෙනවද කොතනවත්? තිබුණා, තියනවා, තියේවි කියලා නැහැ. හරි කරමු. ඒ වගේ තමයි be verbs වල දාන්න be verbs am is කියන්නේ ඒවත් කාලය දැක්වීමේ පද වර්ගයක්. ඉතින් ඒකේ වර්තමාන කාලේ තමයි am is are. ඒ අතීත කාලේ තමයි was were. අනාගත කාලේ තමයි will be. ඉතින් බලන්න මෙතන ඕනිම එකක අනාගත කාලයේ ඉන්න හරිම ලේසි මතක තියාගන්න බලන්න will එකත් එක්ක ඒකේ නම එන්නේ මේ will be අනාගත කාලේ. have usage එකේ අනාගත කාලේ පෙන්වන්නේ will එකත් එක්ක මේ නම will have. එහෙනම් මතක තියාගන්න ලේසි. ඔයාලට මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ අතීත කාලය විතරයි මේකෙත් අතීත කාලය. have has කියන එක මතක තියාගෙන මේ දෙක විතරයි මතක තියාගන්න ඕනේ. අනාගත කාලේ අනිවාර්යයෙන් මේකේ නමින්ම තමයි ගන්නෙ. හරිනේ. මේකේ සිංහල තේරුම් පහක් තියෙනවා. වෙනවා, ඉන්නවා, වේ, ඊ තමයි. වෙනවා, ඉන්නවා, වෙයි තමයි කියලා මතක තියාගන්න. මේ තේරුම් පහ තියෙනවා. ඒ වගේම තමයි මේකේ අතීත කාලේ මේ ටිකේ සිංහල තේරුම් තමයි මේ ටික. එතකොට මේකේ අතීත කාලේ එනකොට මෙන්න මේ දෙක විතරක් වෙනස් වෙනවා. වෙනවා කියන එක අද වෙනවා නම් ඊයේ කියලා මේ හිතාගන්න. එතකොට අතීත කාලේනේ ඊයේ කියන්නේ. අද වෙනවා නම් ඊයේ වුණා. අද ඉන්නවා නම් ඊයේ හිටියා.
වේ කියන එකත් වුණා කියලා තමයි ගන්න. ඊ කියන එකට අනිත් පැත්ත ගන්න බෑ. අතීත කාලේ ගන්න බෑ. තමයි කියන එකත් අතීත කාලෙට හරවන්න බෑ. ඒ නිසා තමයි අපි මේ ටික හරවන්නේ නැත්තේ. ඉතින් අනාගත කාලේ මොකද්ද බලන්න. මේ වෙනවා ඉන්නවා කියන එක තමයි අනාගත කාලෙටත් හැරෙන්නේ. වෙනවා කියන එක අනාගත කාලෙකට වේවි වෙනවා. වේවි. ඉන්නවා කියන එක ඉඳීවි වෙනවා. ඕන ඔය ටික තිබ්බොත් තමයි be verbs ගන්නේ වාක්‍යයකට. මේ වාක්‍යයක එහෙම නැහැ. මෙතන බලන්න මේ දෙක තියෙනවද කියලා. මිනිසා වැඩ කරනවා. වෙනවා කියන අදහසක් තියෙනවද නැහැ? වෙනවා කියන අදහසක් තියෙනවනම් මේ අදහස් පහ තියෙනවනම් ගන්න be verbs. ඉතින් have තියෙනවා කියන අදහසකුත් තියෙනවද විතර නැහැ. තියෙනවා කියන අදහසකුත් නැහැ. එහෙනම් මේ වාක්‍ය අනිවාර්යයෙන් මොකෙන්ද? කාලය දැක්වීම ප්‍රකාශ කරන්නේ. කාලය දැක්වීම ප්‍රකාශ කරන්නේ do usage එකකින්. ඕකේ. do usage. මොකද්ද මේ do usage කියන්නේ? do usage එක කියන්නේ වර්තමාන කාලේ do usage. do usage. එතකොට වර්තමාන කාලේ බහුවචනයකට do වෙනවා. does වෙනවා. මෙතන did වෙනවා. මෙතන will do වෙනවා. හරිනේ. මේක කරනවා. කරා. කරાવી. හරිනේ. තාර්කිකයිනේ. හරිද? මෙතන බලන්න කරනවා කරાવી තියෙනවද? ඔව් කරනවා. මේ වැඩ කරනවා. ඒ වගේම තමයි මේ කරනවා කියන do usage එක ක්‍රියාව ඇතුලේ හැංගිලා ඉන්නවා. වැඩ කියන්නේ work. හරි work එක ඇස්සේ හැංගිලා තියෙනවා. do එකත් හැංගිලා තියෙනවා. work එකත් හැංගිලා තියෙනවා. මෙතන කරන කෙනා ඒක වචනයිනේ. ඒ නිසා හැංගිලා ඉන්නේ කවුද? does එක. කරනවා කියන අදහසෙන්. හරි. එහෙනම් බලන්න works එන්න ඕනි. hey the man works. මේක මං දිගහැරලා කියනවනේ බලගන්න. කරන කෙනා the man. ඊට පස්සේ කාලය දක්වන්නේ මොකෙන්ද? කාලය දක්වන්නේ මෙතන මිනිසා කියන්නේ එක්කෙනෙක්. ඒ නිසා කාලය දක්වන්නේ මේ ක්‍රියා කරනවා කියන ක්‍රියාව ඇතුලේ තියෙන do usage එකකින්. ක්‍රියාවක් හැදෙන්නේ do usage එකට ක්‍රියාවේ නම එකතු වෙලා. එතකොට කරන කෙනා ඒක වචන නිසා කරනවා කියන does එකතු වෙනවා. මොකද්ද ක්‍රියාව? work. ක්‍රියාවේ නම තමයි work. ඕකේ. එහෙනම් මේක එකතු වෙලා මොකද්ද හැදෙන්නේ? works වෙනවා. තේරුණානේ? the man works. ඔයාලට මෙච්චර කල් ගන්නලා ඇති කරන කෙනා ඒක වචන නම් ක්‍රියාපදයේ අවසානට s එකක් එන්න ඕනි කියලා නීතියක්. මොන දැන් මේ s එක ආවේ විදිය ඔයාලට තේරෙනවනේ. මේක ඇතුලේ තමයි ක්‍රියාවක් තියෙනවා, කාලය දැක්වීමක් තියෙනවා. ඕකේ. හරි. දැන් මොකද මේ අපි විච් එක බලමුකෝ. මෙතන මිනිසා වැඩ කරනවා. දැන් බලන්න. වැඩ කරන මිනිසා කියලා කොහොමද අපි හදාගන්නේ? ඔන්න බලන්න වෙනස. මෙතන මිනිසා වැඩ කරනවා. මෙතන වැඩ කරන මිනිසා වෙනවා. වැඩ කරන මිනිසා. හරි. දැන් අපි ක්‍රියාපදේ හදාගත්තේ වැඩ කරනවනේ. වැඩ කරනවා කියන්නේ work. හරි. work. ඒක වචන නම් මොකද්ද? works. මේ වැඩ කරනවා. වැඩ කරනවා. මේ මොකද්ද? බහු වචනික. do තියෙන්නේ. මේක ඇතුලේ do තියෙන්නේ. මේක ඇතුලේ මේ වැඩ කරනවා. නමුත් මේක මොකද? ඒක වචනයි. පිටිපස්සට s එකක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ මේක ඇතුලේ does එක හැංගිලා තියෙනවා. ඕකේ s එකක් දානවා කියන්නේ does එක හැංගෙනවා කියන එක. දැන් මෙතන වැඩ කරන කියලා හදාගන්න අපි WH form එකක් ඉස්සරහට දානවා. WH form එකක් ඉස්සරහට දැම්මාම කොහොමද මොන WH form එකද ගන්න කියලා අපි හිතා ගන්න ඕනේ. තුනක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. which එක ගන්න පුළුවන්. අනිත් එක තමයි who එක ගන්න පුළුවන්. අනිත් එක තමයි that එක. මේ දෙකටම පොදුවේ that එක ගන්න පුළුවන්. ඕකේ. which එක ගන්නේ කොයි වගේ වෙලාවකටද? which එක ගන්නේ පණ නැති දෙයක්. මේ මිනිසා කියන්නේ පුද්ගලයෙක්නේ. මිනිසා කියන්නේ පුද්ගලයෙක්. එයා පණ තියෙන කෙනෙක්. which එක ගන්නේ පණ නැති දේවල් වලට. පණ නැති දෙයක් සතෙක්. පණ නැති දෙයකටයි සතෙක්ටයි ගන්නේ මොකද්ද? which එක. ඒක මතක තියාගන්න. who එක ගන්නේ අනිවාර්යෙන් මිනිසෙට. මිනිසෙට නම් පණ නැති කට්ටියටත් සතෙක්ටත් මිනිස්සෙටත් පොදුවේ භාවිතා කරන්න පුළුවන් මොකද? that එක. දැන් මෙතන WH form ආවේ කොහොමද? WH form එකක් මෙතෙන්ට ගත්තේ කොහොමද කියලා අපි බලමුකෝ. ඔන්න දැන් බලන්න. වැඩ කරනවා කියන්නේ work. හරිනේ. වැඩ කරනවා කියන එක වැඩ කරන්න. වැඩ කරනවානේ. කරනවා තමයි මේ. වැඩ කරනවා. වැඩ කරන්න මේ ක්‍රියාපදයේ වැඩ කරන්න මොකද්ද කරන්නේ? අපි කවුද වැඩ කරන්නේ? වැඩ කරන්නේ මිනිස්සෙන් නම් ඉස්සරට දානවා who. හරිනේ? who work කියන්නේ වැඩ කරන වෙනවා. හරි? which work කියවොත්
පණ නැති දෙයක් වෙනවා. පණ නැති දෙයක් ඉස්සරහට આવොත් වැඩ කරන උදැල්ල වගේ කිව්වොත් මොකක්ද දෙන්නේ? which work වැඩ කරන. ඕකේ. එහෙනම් වැඩ කරන කියන එක මේක ක්‍රියාවක් නේ. work කියන්නේ ක්‍රියාවක්. වැඩ කරනවා කියන්නේ work කියන්නේ ක්‍රියාවක්. ඒකට who work කියන්නේ මොකක්ද? ක්‍රියාපදයක්ද නෑ. නාම විශේෂණයක්. නාම විශේෂණයක් කරන තමයි මේවා ඉස්සරහට දාන්නේ. නේද? වැඩ කරන පුද්ගලයා. වැඩ කරන පුද්ගලයා. තේරුණානේ? ක්‍රියාපදයක් එක්ක වැඩ කරන කියන එක හදාගන්න තමයි මෙන්න මේකෙන් පුද්ගලයා හඳුන්වන එක තමයි වැඩ කරන කියන්නේ. එතකොට මේක අනිවාර්යෙන් නාම විශේෂණයක් බවට පත් කිරීමක් තමයි මේ WH forms එන්නේ. හරි? ඕකේ. තේරුණාද? දැන් බලන්න WH form ගන්න අනිත් තැනත් මම මේ මෙතනදිම කියලා දෙන්නම් තේරෙන්නේ නැත්තම්. බලන්න the man works. මනුස්සයා වැඩ කරනවා. එතකොට මනුස්සයා වැඩ කරනවා. ඇයි මේ S එක දැම්මේ? කාලය දැක්වීම does. හොඳයි. හරි. දැන් මෙතන මේක ප්‍රශ්නයක් කරගන්න ඕනි අපි. ප්‍රශ්නයක් කරන්නේ කොහොමද? ඕනිම වාක්‍යයක් ඉංග්‍රීසි වල ඕනිම වාක්‍යයක් ප්‍රශ්නාර්ථයක් බවට පත් කරන්නේ කාලය දැක්වීමේ පදය. දෙවෙනියට තියෙන කාලය දැක්වීමේ පදය වාක්‍යයේ ඉස්සරහටම ගන්නවා. මෙන්න මෙතනනේ කාලය දැක්වීමේ පදේ තියෙන the man කියන්නේ කරන කෙනා කතෘ. මෙතන තමයි කාලය දැක්වීම තියෙන්නේ. එයා ඉස්සරහටම ගන්නවා. දැන් මෙතන පේන්නේ නැහෙනේ කාලය දැක්වීමක්. කවුද ඉන්නේ? හැංගිලා ඉන්නේ මේ ක්‍රියාපදයේ ඇතුලේ. කවුද හැංගිලා ඉන්නේ? does. ඔන්න ඒක මං දිගහැරලා ලියනවා. The man does work. එද මෙතන work ආවේ. S එකක් දානවද නැහැ? කවුද මේ S එක දාන්නේ? මේක මෙයාගේ ඇතුලේ හැංගුණාම මික්ස් වුණාම තමයි S එක වැටෙන්නේ. එහෙනම් මේ S එකෙන් හංගවන්නේ කවුද? මේ does එක. හරි? does එක තමයි එතන හංගවන්නේ. හරි. දැන් මෙයා තමයි අංක 1 කරන කෙනා. මෙයා තමයි කාලය දැක්වීම අංක 2 කරනවා කියන අදහස. ක්‍රියාපදයක අනිවාර්යෙන් කරනවා කියන අදහසක් තියෙනවා. ඒ නිසා තමයි මේක ඇතුලේ මේ does එක හැංගිලා තියෙන්නේ. does කියන්නේ කරනවා කියන එකනේ. ඕනිම ක්‍රියාපදයක් ඇතුලේ කරනවා කියන අදහස හැංගිලා තියෙනවා ළමයි. ඒක හොඳට මතක තියාගන්න. ඕනිම ලෝකේ ඕනිම ක්‍රියාපදයක් ඇතුලේ කරන දෙයක්නේ ක්‍රියාවක් කියන්නේ. ඒ නිසා කරනවා කියන අදහස තියෙනවා. ඔන්න දැන් කාලය දැක මේක ක්‍රියාව. ක්‍රියාව තමයි අංක 3. ප්‍රශ්නයක් කරන්න මේක කාලය දැක්වීම කොහෙටද ගන්නෙ? ඉස්සරහට ගන්න. Does the man work? ඔන්න ප්‍රශ්නාර්ථයක් එනවා. හරි. හරි දැන් මෙතන මනුස්සයා වැඩ කරනවද? නේ. හරි. මේවට කියන්නේ අපි මොනවාද? closed question කියලා. ඇයි ඒ? closed question කියන්නේ වහලා තියෙන උත්තර. ඒ කියන්නේ මේවට උත්තර දෙන්න හරිම ලේසි. yes or no. yes or no වලින් තමයි උත්තර දෙන්නේ. මනුස්සයා වැඩ කරනවද? ඔව් හෝ නැහැ. හරි. ඒ වගේම තමයි මේ ලෝකේ තියෙනවා open question කියලා. closed question කියන්නේ yes no කියන එකෙන් උත්තර දෙන්න පුළුවන් නම් open questions කියන්නේ මොනවාද? විවෘත උත්තර. ඒ කියන්නේ yes no කියන එකෙන් උත්තර දෙන්න බැහැ නේ. අන්න ඒක. නමුත් මෙතනදී තව ප්‍රශ්නයක් අහනවා. මිනිස්සයා කොහෙද වැඩ කරන්නේ කියලා අහුවොත් ඔව් හෝ නැහැ කියලා උත්තර දෙන්න පුළුවන්ද? බෑ. ස්ථානය කියන්න ඕනේ. එහෙනම් ඒක open question එකක්. හිතලා උත්තර දෙන්න ඕනේ. උත්තරයක් කියන්න ඕනේ. හරි ඒක හදාගන්නේ කොහොමද? එහෙම එකක්. කොහෙද කියලා කියන්නේ ව්‍යානේ. ව්‍යා කියන්නේ WH form කියන්නේ ප්‍රශ්නාර්ථවාචී පද කියලා ඔයාලා දන්නවා. ඉතින් මේක දාන්න නම් මේක ප්‍රශ්නයක්නේ ප්‍රශ්නයක්. ව්‍යා කියන්නේ ප්‍රශ්නයක්. ඉතින් ප්‍රශ්නයක් නම් මේක අනිත් වාක්‍ය ඛණ්ඩයත් ඇතයනාර්ථයෙන් තියලා හරිනවද? නැහැ. ඒකත් ගැලපෙන්නම ප්‍රශ්නාර්ථයක් කරන්න ඕනේ. දැන් මෙතන does the man work කියන එක තමයි මෙතනට ගන්න පුළුවන්. හරි? does the man work. ඔන්න තේරුණාද? මේකත් ප්‍රශ්නයක්. දෙක ගැලපෙනවනේ. හරි. where does the man work? කොහෙද මිනිස්සයා වැඩ කරන්නේ? හරි. දැන් මෙහෙමනේ හරිනම් නීතිය. දැන් මෙහෙම හිතන්නකෝ. මෙහෙම දැම්මොත් බලන්න. where the man work කියලා ගන්න. මේ ටික question එකද නෑ. මේක the man work කියන්නේ works. the man works කියන්නේ මිනිස්සයා වැඩ කරනවා. මේක ප්‍රශ්නයක්. මේක ප්‍රශ්නයක්ද? නෑ මේක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේක ප්‍රශ්නයක්. අන්න ඒ වගේ වෙලාවට මේක ගැලපෙනවද? මෙන්න මේක පදේ ගැලපෙනවද? නැහැ. හැබැයි මේක වැරදිත් නෑ ළමයි. මේකේ තේරුම මොකද්ද? මිනිස්සයා කොහේද වැඩ කරන්නේ
නේ කියලා ප්‍රශ්නයක් නේ මේ හදන්නේ. හැබැයි මෙතන බලන්න where the man work. where the man මේකත් වැරදි කියලා හිතුවට නෑ. මේකත් මේ සම්පූර්ණ එකම වාක්‍යෙම නාම විශේෂණයක් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ මොන බලන්න where does the man work කියන්නේ මිනිසයා කොහෙද වැඩ කරන්නේ. මෙතෙන්ට ආවම where කියන්නේ කොහෙද කියනනේ. කොහෙද කියන්නේ කොහේ හරි තැනක්. where the man works මිනිසයා වැඩ කරනවා තැන. දැක්කද? මිනිසයා වැඩ කරනවා තැන. මිනිසයා වැඩ කරන තැන. where the man works මේක මිනිසයා කොහෙද වැඩ කරන්නේ? මේක මොකද්ද? මිනිසයා වැඩ කරන තැන. where the man works. දැක්කද? මිනිසයා වැඩ කරන තැන. මිනිසයා වැඩ කරන වෙනවා. දැක්කනේ? ව්‍යාම කරන තැනක් වෙනවා. තැන. Okay. Hope you guys understand. හරි අපි යමු ඉස්සරහට. She is also a basket which seems to be heavy for her. බලන්න. She is also හරි also කියන්නේ මේක හඳුන්වන එක. කරන කෙනා කාලය දැක්වීම ක්‍රියාව. ඉතින් ක්‍රියාව හඳුන්වන ක්‍රියාව ඉස්සරහට අනිවාර්යෙන් හැඳින්වීමක් එනවා. මේ වාක්‍ය ඔන්න කරන කෙනා ක්‍රියාව කරන කෙනා කාලය දැක්වීම ක්‍රියාව මේ වාක්‍ය හදාගන්න දන්නේ නැත්නම් අනිවාර්යෙන් මගේ මේ වීඩියෝ සීරීස් එකේ ෆස්ට් එක බලන්න 2020. ඕකේ ඒක බලලා ඉන්න. එතකොට ගොඩක් තේරෙයි. she is also කියන්නේ රැගෙන එමින් ඉන්නවා. හරි. එතකොට මෙතන which seems කියන්නේ පේනවා. මේක පේනවා. මොකද්ද? basket නේද? basket ලු පේන්නේ. which basket කියන්නේ පණ නැති දෙයක්. ඒ නිසා මොකද්ද ගන්නෙ? which එක ගන්නවා. මෙතන පුද්ගලයෙක් හිටියොත් මොකද්ද ගන්නෙ? who එක ගන්නවා. ඒ වගේම මෙතන සතෙක් හිටියොත් ඒත් which ගන්නෙ. ඔය දෙකටම පොදුවේ that මෙතන කියලා ආවත් that ආවත් මේ පොදුවේ that ගන්න පුළුවන්. ඒ that ආවත් මේ තේරුමම තමයි එන්නේ. ඕකේ. basket which seems පේනවලු. basket පේනවලු. එහෙනම් which එක දැම්මම මොකද? පේනවා කියන එක පේන වෙනව නේද? පේනවා එක පේන වෙනවා ඉස්සරහට. which seems to be වෙන්නට වෙනවා to කියන්නේ වෙන්නට heavy for her ඒ සඳහා heavy කියන්නේ බරයි. to be මොනවා වගේද? too heavy ගොඩාක් බරයි වගේ පේන. මොන බලන්න which එකකින් she is also carrying a basket. මොන basket එක තමයි which එකකින් හඳුන්වලා තියෙන්නේ. she is also carrying a basket. එයත් basket එක රැගෙන එනවා. ගොඩක් බරයි වගේ පේන. එයට ගොඩක් බරයි වගේ පේන. ඒ කියන්නේ she is also carrying a basket which seems to be too heavy for. එයට ගොඩක් බරයි වගේ පේන. පේනවා නෙමෙයි. ගොඩක් බරයි වගේ පේනවා basket එකක් රැගෙන එනවා නෙමෙයි. ගොඩක් බරයි වගේ පේන basket එකක් රැගෙන ඇය විසින් රැගෙන එනවා කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. බලන්න මෙතන basket එක තමයි මේ ඔක්කොගෙම බලන්න මේ වාක්‍යයෙන්ම හඳුන්වලා තියෙන්නේ මොකද්ද? මේ basket එක. basket එක තමයි which seems පේනවා ඇයට ගොඩක් බරයි වගේ පේන basket එකක්. දැක්කද? නාම පදයක් හඳුන්වන්න පිටිපස්සෙනුත් එන්න පුළුවන්. මේක නාම පදයක්. ඇයි ඒක දාලා තියෙනවා. මේක නාම පදයක් වුණාට කර්තෘ නෙමෙයි. කර්මය. රැගෙන ඉන්නේ මොකද්ද? කර්මය. ඇය කියන්නේ කර්තෘ. කාලය දැක්වීම is එකකින්. ක්‍රියාව carrying. ක්‍රියාවට භාජනය වෙන්නේ කර්මය. a basket එක. කර්මය එන කර්මයකොත් නාම පදයක් වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේක හඳුන්වන මේ a basket එක තමයි මේ සියල්ලෙන්ම හඳුන්වලා තියෙන්නේ. එහෙනම් විශාල වාක්‍ය හදන එක හරි ලේසි වැඩක් ළමයි. ඉගෙන ගත්තොත්. මහා ලොකු දෙයක් නැහැ. a basket එක තමයි which එකකින්. එහෙනම් මේක මේ WH form එකක් වුණාට මේව ගන්නෙ මොකටද? මේවා හඳුන්වන නාම විශේෂණයක් බවට පත් කරන්නට. මේ එහෙනම් මේක මේ වාක්‍යයේ මුලටම එලා තියෙන නාම විශේෂණයක්. මේ වාක්‍යයටම මේක අදාළ වෙලා තියෙනවා. ඕකේ. රිලේටිව් ක්ලෝසස් වලින් තමයි මේක ඉන්නේ. WH form එකක්. ඒක රිලේටිව් ක්ලෝසස් එකක් විදිහට මෙතන අරන් තියෙනවා. which seems කියන්නේ
මෙතන බාස්කට්නේ බාස්කට් කියන්නේ පණ නැති දෙයක්. පණ නැති දෙයක් හඳුන්වන්න තමයි පෙනෙනවා පෙනෙන කරන්න තමයි විච් එක දාන්නේ. ඉතින් මෙතන කරන කෙනෙක් පණ තියෙන කෙනෙක් හිටියොත් ඒ කියන්නේ මිනිස්සෙක් හිටියොත් මෙතෙන්ට හූ එක දාන්න පුළුවන්. ඕකේ. සත්තුන්ට ඒ කියන්නේ හඳුන්වන කෙනා සතෙක් හරි පණ නැති දෙයක් හරි නම් ගන්න විච් එක. මේ විච් එකටයි හූ එකටයි that කියලා පොදුවේ ගන්න පුළුවන්. that එක ආවත් න වෙනවා. which seems පෙනෙන to be heavy for her. පෙනෙන විදියට to be වෙන්නට heavy for her. ඒ සඳහා heavyලු. heavy දන්නේ නැති කට හිතන්න ඒ සඳහා මොකක් හරිලු. හොඳේ. seems to be heavy for මොකද්ද මෙතෙන්ට? heavy. too ගොඩාක් කියන එක too කියන එක තමයි මෙතන. ගොඩාක් heavy for her. too heavy for her. එහෙනම් 2 එකට උත්තරේ මොකද්ද? I. උත්තරේ I. The man in a cart. Okay. එකකින් හඳුන්වලා තියෙන්නේ cart. ඇයි මේ is එක? is එකන්නේ දෙවෙනියට කාලේ දැක්වීමේ පදේ ලෙස. ඊට කලින් තියෙන ඒවා නාම සබ්ජෙක්ට් එක විදිහට තමයි ගන්නෙ. a man in a එකක්ලු කාට් එකක්. මේ කාට් එක හඳුන්වන විශේෂණය තමයි මෙතෙන්ට එන්නේ. මොන කාට් එකක්ද? ඉන්නවලු මත. මෙන්න මේ මනුස්සයා ගැන තමයි කියලා තියෙන්නේ. මොකද්ද මේ? මෙන්න මේ බුලට් කාට් එකකලු ඉන්නේ. බුලොක් කාට් එක. හරි. ඒක හඳුන්වන තමයි බුලොක්. බුල් කියන එකෙන් ගොම් බුල්. එහෙනම් 9ට එන්නේ උත්තරේ G. is passing the paddy field. ඔන්න is එකට පස්සේ ing ස්වරූපයෙන් ඉන්නවා කරන කෙනා ඉස්සරහා තියෙන නිසා. paddy field along the එකට පස්සේ අනිවාර්යෙන් මෙතෙන්ට නාම විශේෂණයක් එන්න ඕනේ nearby. එහෙනම් මෙතන ඒක වචන හෝ බහුවචන නාම විශේෂණයක් එන්න ඕනේ. paddy field කොහෙටද? along the මොකේද යන්නේ? ඒ කොහෙද යන්නේ? along the road නේද? road එක කියන්නේ. road නම් උත්තරේ K. it is really එහෙනම් මේක ක්‍රියාවක් සහිත වචනයක් වාක්‍යයක්ද නැහැ. it is really කියලා එකක් එනවනේ අනිවාර්යෙන් මේක හැඳින්වීමේ එකක්. ඇයි it is really ඒක වෙනවලු කරන කෙනා ඉන්නවා කාලය දැක්වීම තියෙනවා. කාලය දැක්වීමට පස්සේ අනිවාර්යෙන් ක්‍රියා විශේෂණයක් වෙන්න ඕනි. ක්‍රියා විශේෂණයට පස්සේ අනිවාර්යෙන් ක්‍රියාවක් තියෙන්න ඕනි. මෙතන විශේෂණයක් තියෙනවා රියලි කියලා. ඒ වුණාට දාලා තිනවා. දාන්නේ නාම පද බවට පත් කර ගැනීමට. එහෙනම් කාලය දැක්වීමට පස්සේ නාම පදයක් තියෙනවා නම් ඒක ක්‍රියාවක් සහිත වාක්‍යයක් වෙන්න බෑ. ක්‍රියාවක් රහිත වාක්‍යයක් වෙන්න ඕන. ඉතින් is එක දාලා අපි හදන ක්‍රියාවක් රහිත වාක්‍යවල වාක්‍ය කියන්නේ යම් කිසි දෙයක් හඳුන්වා දෙන්නේ. ඉතින් it is really කියන්නේ ඇත්තෙන්ම. it is really ඒක ඇත්තෙන්ම එකක්ලු සීන් එකක්ලු. මොනවා සීන් එකක්ද කියලා මේ එකකින් සීන් එක තමයි නාම පදයක් බවට පත් කරලා තින්නේ. මේ සීන් එක හඳුන්වීමක් තමයි මෙතන කරන්නේ. එහෙනම් නාම විශේෂණයක් අනිවාර්යෙන් එන්න ඕනේ. ඉතුරු වෙලා තියෙන්නේ memorable කියන එක. ලක්ෂණයක් ගතියක් හඳුන්වන්න තමයි නාම විශේෂණයක් විදිහට තමයි මේක අනිවාර්යෙන් එන්නේ. it is really a memorable scene. ඔන්න දැන් මම මේකේ සිංහල තේරුම කියන්නම්කෝ. memorable කියන්නේ මතකයේ සිටින මතකයේ තබාගත හැකි. able කියන්නේ හැකි. memory කියන්නේ මතකය හැකි කියන්නේ මතකයේ පවතින කියන එක. මතක තබාගත හැකි වගේ scene එකක් කියන්නේ සිද්ධියක්. ඒක ඇත්තෙන්ම මතක හිටින සිද්ධියක්. කියලා තිනවා එකකින්. එන හරිනේ අංක A එකෙන්ට. අංක A. ඕකේ හරි. එහෙනම් දැන් මේකේ වචන දන්නේ නැති ළමයිට දන්න වචන ටික පුරවුවට පස්සේ ඕකේ දැන් මම මෙහෙම කිව්වත් සමහර ළමයිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා දන්න හිස්තැන් ටිකට එන ඒවා ටික ඉස්සෙල්ලාම පුරවන්න ඕනේ. ඒ එන ටිකත් හරියටම එනවද කියලා මං කියන ක්‍රමයෙන් බලා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ දන්නේ නැති වචන ටික ඊළඟ ඒවට පුරවන්න යද්දී මං කියන මේ ක්‍රමයක් එක්ක පුරවන්න අනිවාර්යෙන් හරියනවා. මේකේ උපරිම දෙකක් වැරදෙයි බැරිම කෙනෙක්ට. වචන බැරිම කෙනෙක්ට වුණත් උපරිම මේකේ දෙකක් වැරදි. ලකුණු 3ක් හො ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් C1කට හරි කිසිම දෙයක් දන්නේ නැති ළමෙට උනත් යන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය පොඩ්ඩක් try කරලා බලන්න.
ඕකේ එහෙනම් අද මම ගිහින් එන්නම්. thank you. okay goodbye.